ආයුබෝවන් දුවේ පුතේ අද අපි බලමු 9 ශ්‍රේණිය ප්‍රතිශත පාඩමේ ගැටලු බලන්න 4.1 අභ්‍යාසයේ දීලා තියෙනවා පළවෙනි ගණන දී ඇති තොරතුරු අනුව පහත වගුවේ හිස්තැන් පුරවන්න බලන්න අත්ඔරලෝසුවක ගත් මිල දීලා තිනවා 500යි විකුණුම් මිල 750යි ගත් මිලට වඩා විකුණුම් මිල වැඩි නම් සිදු වෙලා තියෙන ලාභයක් අපි ලාභය හොයන්නේ කොහොමද විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරන්න 750න් 500 අඩු කරන්න 250යි නේද ඊළඟට බලන්න පාසල් බෑගේ ගත් මිල 1200යි විකුණුම් මිල 1050යි ඔන්න ගත් මිලට වඩා විකුණලා තියෙන අඩු මිලකට නේ එහෙනම් අපිට අලාභයක් සිදු වෙලා තියෙන්නේ අපි අලාභය හොයන්නේ කොහොමද ගත් මිලෙන් විකුණුම් මිල අඩු කරන්න රුපියල් 150යි අලාභය ඊළඟට බලන්න ගණක යන්ත්‍රය අපිට දීලා තියෙන විකුණුම් මිල 1800යි ලාභයක් සිදු වෙලා තියෙනවා කියලා දීලා තියෙනවා ලාභය දීලා තියෙන රුපියල් 300යි ලාභයක් සිදු වෙලා තියෙනවා නම් විකුණුම් මිලට වඩා ගත් මිල අඩු වෙන්න ඕනේ කොහොමද අපි හොයන්නේ මේ 1800න් ලාභය අඩු කරගන්න එතකොට ගත් මිල වෙනවා 1500 ඊළඟට බලන්න පුතේ බීම බෝතලය විකුණුම් මිල 750යි අලාභයක් සිදු වෙලා තියෙන්නේ අලාභයක් සිදු වෙලා තියෙනවා නම් ගත් මිල වැඩි වෙන්න ඕනේ අලාභය දීලා තියෙන 175 නම් අපි මේ 750ට 175 එකතු කරන්න බලන්න ගත් මිල වෙනවා 925ක් ඊළඟට වතුර බෝතලයේ ගත් මිල දීලා තියෙනවා 350යි එතනත් කියනවා අලාභයක් සිදු වෙලා තියෙන්නේ රුපියල් 50ක අලාභයක් සිදු වෙලා තියෙනවා නම් ගත් මිලට වඩා විකුණුම් මිල අඩු වෙන්න ඕනේ කීයකින්ද රුපියල් 50කින් බලන්න විකුණුම් මිල එහෙනම් රුපියල් 300යි කවකටු පෙට්ටිය බලන්න රුපියල් 275යි ගත් මිල ලාභයක් සිදු වෙලා තියෙනවා රුපියල් 75ක ලාභයක් සිදු වෙලා තියෙනවා නම් ගත් මිලට මේ රුපියල් 75 එකතු කරන්න විකුණුම් මිල වෙනවා රුපියල් 350ක් ඊළඟට බලන්න කුඩය අපිට කියනවා විකුණුම් මිල 450යි අලාභයක් සිදු වෙලා තියෙන්නේ රුපියල් 100ක එහෙනම් මේ විකුණුම් මිලට වඩා ගත් මිල වැඩි වෙන්න ඕනේ කීයකින්ද රුපියල් 100කින් එහෙනම් ගත් මිල වෙනවා රුපියල් 550 ඊළඟට බලන්න සෙරෙප්පු කුට්ටම විකුණුම් මිල 700යි ලාභයක් සිදු වෙලා තියෙන්නේ 150ක එහෙනම් ගත් මිල අඩු වගයක් වෙන්න ඕනේ 700න් 150ක් අඩු කරගන්න රුපියල් 550යි දෙවෙනි ගණන බලන්න පුතේ පහත දී ඇති වෙළඳාම් යුගලය අතරින් වැඩි ලාභයක් සහිත වෙළඳාම කුමක්දයි තෝරන්න පළවෙනි එක දීලා තියෙන මොකද්ද රුපියල් 50 බැගින් මිලදී ගත් අඹ රුපියල් 60 බැගින් විකිණීම. එතකොට මෙතනදී ලාභය වෙලා තියෙන රුපියල් 10ක් නේද? රුපියල් 50 බැගින් මිලදී ගත් දොඩම් රුපියල් 55 බැගින් විකිණීම ලාභය වෙලා තියෙන රුපියල් 5යි නේද? එතකොට වැඩි ලාභයක් සහිත වෙළඳාම වෙන්නේ මොකක්ද? රුපියල් 50 බැගින් මිලදී ගත් අඹ රුපියල් 60 බැගින් විකිණීම ඊළඟ ගැටලුව බලන්න රුපියල් 40 බැගින් මිලදී ගත් පොල් රුපියල් 60 බැගින් විකිණීමේදී ලාභය වෙලා තියෙනවා රුපියල් 20ක් ඊළඟට රුපියල් 50 බැගින් මිලදී ගත් දෙල් රුපියල් 60 බැගින් විකිණීමේදී ලාභය වෙන්නේ රුපියල් 10යි එහෙනම් වැඩි ලාභයක් සහිත වෙළඳාම මොකක්ද රුපියල් 40 බැගින් මිලදී ගත් පොල් රුපියල් 60 බැගින් විකිණීම ඊළඟට බලන්න රුපියල් 10ට මිලදී ගත් පෑනක් රුපියල් 15ට විකිණීමේදී ලාභය වෙන්නේ රුපියල් 5යි ළඟට රුපියල් 25ට මිලදී ගත් පොතක් රුපියල් 28ට විකිණීමෙන් ලැබෙන ලාභය රුපියල් 3යි එහෙනම් වැඩි ලාභයක් සහිත වෙළඳාම වෙන්නේ මොකක්ද රුපියල් 10ට මිලදී ගත් පෑනක් රුපියල් 15ට විකිණීම තුන්වෙනි ගණන බලන්න පුතේ වෙළෙන්දෙක් රුපියල් 3 බැගින් රබුටන් ගෙඩි 100ක් මිලදී ගත් අතර ඉන් ගෙඩි 10ක් නරක් වී ඇති නිසා ඉවත් කර ඉතිරි ඒවා ගෙඩියක් රුපියල් 5 බැගින් විකුණුයේ වෙළඳාමෙන් ඔහු ලබන්නේ ලාභයක්ද අලාභයක්ද යන්න නිර්ණය කර එම ලාභය හෝ අලාභය කොපමණදයි සොයන්න ඕන වෙළෙන්ද රබුටන් ගෙඩි 100ක් අරගෙන තියෙනවා නේද එක ගෙඩියක් රුපියල් 3 බැගින් ගත්තා නම් අපිට බලන්න වැය වූ මුදල රබුටන් ගෙඩි 100 ගන්න වැය වුණා රුපියල් 300ක්. දැන් නරක් වුණා රබුටන් ගෙඩි 10ක්. ඒක නිසා යාට විකුණ ගන්න පුළුවන් උනේ ගෙඩි 90යි. ගෙඩියක් රුපියල් 5 බැගින් තමයි විකුණන්නේ. එහෙනම් රබුටන් විකිණීමෙන් ලැබුණු මුදල ගෙඩි 90ක් විකුණනවා රුපියල් 5 ගානේ නේද? රුපියල් 450යි. ඔන්න රබුටන් ගන්න වැය වුණා රුපියල් 300ක්. ඊළඟට විකිණීමෙන් ලැබුණ රුපියල් 450ක්. විකිණීමෙන් ලැබුණු මිල වැඩි එහෙනම් ලාභයක් සිදු වෙලා තියෙන්නේ බලන්න එන ලාභය හොයන්නේ අපි විකුණුම් මිලින් ගත් මිල අඩු කරගන්න රුපියල් 150යි හතරවෙනි ගණන බලන්න පුතේ වෙළෙන්දෙක් කිලෝ එකක් රුපියල් 60 බැගින් බෝංචි කිලෝ 50ක් මිලදී ගනී
පළමු වන දින කිලෝ එකක් රුපියල් 75 බැගින් බෝංචි කිලෝ 22ක්ද දෙවැනි දින කිලෝ එකක් රුපියල් 70 බැගින් ඉතිරි බෝංචි තොගයද විකුණුවේය. වෙළෙන්දා එක් දිනයේ ලැබූ ලාභය සොයා වැඩි ලාභයක් ලැබුවේ කුමන දිනේදැයි තීරණය කරන්න වෙළෙන්දා දින දෙකේදීම ලැබූ මුළු ලාභය සොයන්න. ඔන්න බලන්න ඉතින් බෝංචි කිලෝ 22ක් පළවෙනි දවසේ විකුණනවා නේද රුපියල් 75 බැගින්. එතකොට බලන්න පළවෙනි දවසේ ලැබූ ලාභය හොයන්න නම් අපි මේ බෝංචි කිලෝ 22 විතරක් ගන්න වියදම් කරපු මිල හොයන්න ඕනේ. එතකොට ගත්තේ කිලෝ එකක් කීය බැගින්ද? රුපියල් 60 බැගින් නේද? එතකොට බෝංචි කිලෝ 22 ගත්ත මිල හොයන්නේ රුපියල් 60 වැඩි කරන්න කිලෝ 22යිනේ 22න් වැඩි කරා ගත් මිල කිලෝ 22 සඳහා රුපියල් 1320යි. දැන් අපි බලමු බෝංචි කිලෝ 22 විකුණු මිල රුපියල් 75 බැගින් විකුණලා තියෙන්නේ. බලන්න 22න් වැඩි කරා රුපියල් 1650යි. ගන්න ගියා 1320ක් 1650ට විකුණලා තියෙන ලාභයක් සිදු වෙලා තියෙන්නේ 1650න් 1320 අඩු කරන්න ලැබූ ලාභය රුපියල් 330යි. ඔන්න පළවෙනි දිනේ. දෙවෙනි දිනේ වෙනකොට යා බෝංචි කිලෝ 50ක් අරගෙන කිලෝ 22ක් විකුණලා ඉවරයි. ඉතිරි බෝංචි තොගයම තමයි යා විකුණන්නේ. එතකොට බලන්න දෙවෙනි දවසේ විකුණපු බෝංචි කිලෝ ප්‍රමාණය අපිට එනවා කිලෝ 50න් 22ක් අඩු කරාම කිලෝ 28යි. දැන් අපි බලමු මේ බෝංචි කිලෝ 28 ගන්න වැය වූ මුදල. රුපියල් 60 28න් වැඩි කරන්න පුතේ ලැබෙනවා රුපියල් 1680ක්. එතකොට මේ බෝංචි කිලෝ 28 ගන්න යාට රුපියල් 1680ක් වැය වෙලා තියෙනවා. බලමු අපි දෙවෙනි දින රුපියල් 70 ගාන යා විකුණුවේ කිලෝ 28 විකිණීමෙන් ලැබුණු මුදල බලන්නේ කොහොමද? කිලෝ 28 විකුණු මිල වෙනවා රුපියල් 70. 28න් වැඩි කරන්න රුපියල් 1960ක්. එහෙනම් දෙවෙනි දිනේ ලාභය වෙන්නේ යාට විකුණු මිල 1960යි. කිලෝ 28 ගන්න වැය වුණා 1680 අඩු කරගන්න රුපියල් 280යි. එතකොට පළවෙනි දවසේ ලැබූ ලාභය කීයද? රුපියල් 330යි. දෙවෙනි දින ලැබූ ලාභය රුපියල් 280යි. එහෙනම් වෙළෙන්දා දින දෙකේදීම ලැබූ ලාභය වෙන්නේ කොහොමද? දින දෙකේදීම ලැබූ ලාභය මේ අගයන් දෙක එකතු කරගන්න. කීයද? රුපියල් 330 සහ රුපියල් 280. එතකොට පුතේ මුළු ලාභය වෙනවා රුපියල් 610ක්. පස්වෙනි ගණන බලන්න පුතේ. වේවැල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650ක් වේ. නිෂ්පාදකයෙක් එවැනි පුටු 20ක් නිෂ්පාදනය කළේය. එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක් ලැබීමට ඔහු අපේක්ෂා කරයි. ඒ සඳහා ඔහු පුටුවක් විකිණිය යුතු මුදල කොපමණද? මේ ගැටලුව අපිට ආකාර දෙකකට හදන්න පුළුවන්. අපි බලමු පළවෙනි ආකාරය. නිෂ්පාදන වියදම එක් පුටුවක් සඳහා රුපියල් 650යි නම් පුටු 20ක් සඳහා බලන්න 650 20ෙන් ගුණ කරන්න රුපියල් 13000ක් වියදම් වෙලා තියෙනවා. පුටු 20 සඳහාම පුටු 20 සඳහා මෙයාලා අපේක්ෂිත ලාභය කොච්චරක්ද? රුපියල් 7000යි නම් පුටු 20ම විකිණිය යුතු මිල වෙන්නේ මේ සම්පූර්ණ නිෂ්පාදන වියදමට මුළු ලාභය එකතු කරන්න රුපියල් 20000කට. පුටු 20ම විකුණන්න ඕනේ 20000කට නම් එක පුටුවක් විකුණන්න ඕනේ 20000 20ෙන් බෙදන්න රුපියල් 1000කට. අනිත් ක්‍රමය තමයි පුතේ අපි එක පුටුවකින් බලමු. එක් පුටුවක නිෂ්පාදන වියදම දීලා තිනවා 650. පුටු 20ටමනේ රුපියල් 7000ක ලාභයක් අපේක්ෂා කරන්නේ. බලමු අපි එක පුටුවකට අපේක්ෂිත ලාභය නම් 7000 බෙදන්න 20ෙන් රුපියල් 350. එහෙනම් එක පුටුවකින් ලබා ගන්න ඕනේ රුපියල් 350ක ලාභයක් නේද? එහෙනම් එක් පුටුවක් විකිණිය යුතු මුල වෙන්නේ කීයද? එක් පුටුවක් විකිණිය යුතු මිල වෙනවා පුතේ රුපියල් 650ට මේ අපේක්ෂිත ලාභය 350 එකතු කරන්න රුපියල් 10යි. බලන්න ආකාර දෙකෙන්ම අපිට එකම පිළිතුර ලැබෙනවා. 6 වෙනි ගණන බලන්න පුතේ. තොග වෙළෙන්දෙකුගෙන් ඇපල් මිලදීගෙන ඒවා මාර්ගය අසල තබාගෙන අලෙවි කරන වෙළෙන්දෙක් එක්තරා දිනක ඇපල් ගෙඩි 200ක් එකක් රුපියල් 25 ගණනේ මිලට ගනී. ඒවා සියල්ල විකිණීමෙන් රුපියල් 10ක ලාභයක් එදින ලැබීමට ඔහු බලාපොරොත්තු වේ. ඒ සඳහා ඇපල් ගෙඩියක් විකිණිය යුතු මිල සොයන්න. බලමු ඇපල් ගෙඩි 200ට අපිට ගෙඩියක් රුපියල් 25 අරගත්තේ නම් වියදම් වූ මුදල කීයද? 25 200ෙන් වැඩි කරන් රුපියල් 5000යි. එතකොට ඒ දවසේ රුපියල් 10ක ලාභයක් අපේක්ෂා කරනවා.
එහෙනම් මේ ඇපල් ගෙඩි 200 මෙයා විකුණන්න ඕනේ රුපියල් 6000ට නේද? එහෙනම් එක ඇපල් ගෙඩියක් විකුණන්න ඕනේ මිල ගණන මේ සම්පූර්ණ මුදල ඇපල් ගෙඩි ගණනෙන් බෙදා ගන්න ඕනේ. ඇපල් ගෙඩියක් විකිණිය යුතු මිල එහෙනම් රුපියල් 30යි. 7 වෙනි ගණන බලන්න පුතේ වෙලෙන්දෙක් ලූණු කිලෝ 50ක් කිලෝ එකක් රුපියල් 60 ගණනේ මිලට ගත් අතර එයින් කිලෝ 30ක් කිලෝ එකක් රුපියල් 80 ගණනේ විකිණුවේය. ඉතිරි ලූණු ප්‍රමාණය නරක් වීමට ආසන්නව තිබූ නිසා අඩු මුදලකට විකුණු අතර අවසානයේදී මෙම ලූණු වෙළඳාමෙන් ලාභයක් හෝ අලාභයක් වෙළෙන්දාට සිදු නොවිය. වෙළෙන්දා ඉතිරි වූ ලූණු තොගය විකුණුවේ කිලෝග්‍රෑමයක් කීය බැගින්දැයි සොයන්න. එහෙනම් අපි බලමු මුලින්ම මිලට ගැනීම සඳහා වැය වූ මුදල බලන්න කිලෝ 50ක් අරගෙන තියෙනවා රුපියල් 60 ගානේ. නම් වියදම් වුණා රුපියල් 3000ක්. පළවෙනි දවසේ කිලෝ 30ක් විකුණුවා රුපියල් 80 ගානේ. ඒ සඳහා විකිණීමෙන් ලැබුණ යාට රුපියල් 2400ක්. බලන්න එතකොට දැන් ඒ අලාභයක් හෝ අලාභයක් සිදු නොවෙන්න නම් එයාට මේ ගත් මිල සම්පූර්ණයෙන් ලැබෙන්න ඕනේ. පළවෙනි දවසේ විකුණු මිල 2400ට දෙවෙනි දවසේ විකුණන ප්‍රමාණය එකතු වෙලා නේද 2400ක් ලැබිලා තිනු 3000 වෙන්නම් තවත් රුපියල් 600ක් ලැබෙන්න ඕනේ. බලන්න වියදම් වූ මිලෙන් පළවෙනි දවසේ ලැබුණු මුදල අපි අඩු කරා නේද? එහෙනම් ඉතුරු ලූණු තොගය විකිණීමෙන් ලාභයක් හෝ අලාභයක් සිදු නොවෙන්න තවත් රුපියල් 600ක් ලැබෙන්න ඕනේ. දැන් ඉතුරු ලූණු ප්‍රමාණය කොච්චරක්ද? පළවෙනි දවසේ ලූණු කිලෝ 30ක් විකුණලා තියෙනවා. ලූණු කිලෝ 50ක් අරගෙන තව ලූණු කිලෝ 20ක් තියෙනවා විකුණන්න. එතකොට ලූණු කිලෝ 20 විකිණීමෙන් රුපියල් 600ක් ලබා ගන්න නම් එක ලූණු කිලෝ එකක් විකුණ ගන්න ඕනේ 620න් බෙදන්න රුපියල් 30 බැගින් තමයි ඉතුරු ලූණු කිලෝ එකක් විකුණන්න ඕනේ. අපි බලමු පුතේ ලාභ අලාභ ප්‍රතිශත හොයන ආකාරය. ලාභ ප්‍රතිශත බලන්නේ ගත් මිලට ඉහළින් ලියන්නේ ලැබූ ලාභය වැඩි කරන්න ඕනේ 100%න්. අලාභ ප්‍රතිශතයක් නම් එතනත් ඉර යටට එන්න ඕනේ ගත් මිල. ගත් මිලෙන් ලැබූ අලාභය. අලාභය වැඩි කරන්න ඕනේ 100%න්. එතකොට බලන්න ලාභයක් වෙන්නේ මොකක්ද? විකුණු මිල ගත් මිලට වඩා විශාල නේද? එහෙනම් අපි ලාභය හොයන්නේ විකුණු මිලෙන් ගත් මිල අඩු කරලා බලන්න ගත් මිල විශාලයි විකුණු මිලට වඩා නම් වෙන්නේ අලාභයක්. එහෙනම් අපි අලාභය සොයන්න ඕනේ ගත් මිලෙන් විකුණු මිල අඩු කරලා. 4.2 අභ්‍යාසයේ බලන්න පුතේ හිස්තැන් පුරවන්න. බලන්න ගත් මිල රුපියල් 400යි විකුණු මිල 440යි. එහෙනම් අපිට සිද්ධ වෙලා තියෙන ලාභයක් නේද? ලැබූ ලාභය කීයද? බලන්න විකුණු මිලෙන් ගත් මිල අඩු කරන්න රුපියල් 40. දැන් අපි බලමු ලාභ අලාභ ප්‍රතිශතය හොයන ආකාරය. දැන් මෙතන ලාභයක් නිසා ලාභ ප්‍රතිශතය නේද? 400යි ගත් මිල. එතකොට ඉර යට ලියන්න ඕනේ 400. ඉර උඩ එන්න ඕනේ 40. ඒක වැඩි කරන්න ඕනේ 100%න් වැඩි ලැබෙනවා අපිට පිළිතුර 110ක්. ඊළඟට බලන්න ගත් මිල රුපියල් 600යි. බලන්න විකුණලා තිනවා 720ට. එහෙනම් ලාභයක් සිදු වෙලා තියෙන ලාභය කීයද? රුපියල් 120යි. කොහොමද හොයන්නේ? විකුණු මිලෙන් ගත් මිල අඩු කරන්න 120යි. දැන් අපි බලමු ලාභ අලාභ ප්‍රතිශතය. ලාභයක් නිසා ලාභ ප්‍රතිශතය කොහොමද හොයන්නේ කියලා. ගත් මිල තමයි ඉර යටින් ලියන්න ඕනේ 600යි. ලැබූ ලාභය කීයද? 120 ලියන්න 100%න් ගුණ කරන්න. බලන්න මේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 120 බලන්න 6න් බෙදා ගන්න 20යි. 100ට 20යි. ඊළඟ ගැටලුව ගත් මිල 1500යි විකුණු මිල 1200 යන අලාභයක් සිදු වෙලා තියෙන්නේ. අලාභය කීයද? 1500න් 1200ක් අඩු කරන්න රුපියල් 300. දැන් අපි බලමු අලාභ ප්‍රතිශතය. ගත් මිල තමයි පුතේ එතනදි තිර යටින් ලියන්නේ 1500යි. ලැබූ අලාභය 300 ගුණ කරන්න 100%න්. බලන්න මේ බිංදු දෙකට මෙතන බිංදු දෙක කැපෙනවා. 300 බෙදන්න 15න් 100ට 20යි. ඊළඟට බලන්න පුතේ දීලා තිනවා ගත් මිල රුපියල් 60යි. ලාභයක් ලබලා තියෙනවා 100ට 60ක. දැන් අපිට බලමු මෙතනදී ලාභය හොයා ගන්න ආකාරය. 60න් රුපියල් 60ට 100ට 60 කියන ප්‍රමාණය අපිට හොයා ගන්න පුළුවන්. 60ට 100ට 60යි. බිංදුවට බිංදුව බිංදුවට බිංදුව කැපුවම 6 වරක් 6 36යි. ඔන්න ලාභය හොයාගත්තාම අපිට විකුණු මිල හොයන්න පුළුවන්. බලන්න ගත් මිලට මේ 36 එකතු කරන්න රුපියල් 96යි. එහෙම නැත්නම් අපිට විකුණු මිල හොයා ගන්න පුළුවන්. බලන්න ගත් මිල 60යි කියලා දීලා තියෙනවා.
ලාභය 160යි. එහෙනම් ලාභය 160යි කියන්නේ 100ට ගත්තනම් භාණ්ඩයක් විකුණලා තියෙන රුපියල් 160ට. එහෙනම් අපිට මෙතන ගත් මිල තියෙනවා, ලාභ ප්‍රතිශතය තියෙනවා. එහෙනම් අපිට කෙලින්ම විකුණුම් මිලම හොයාගන්න පුළුවන්. ඒක කොහොමද හොයන්නේ? ගත් මිල 60යි 100ට විකුණලා තියෙන 160කට නේ. 100න් 160න් වැඩි කරන්න බලන්න බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුව කැපුණා 16 වරක් 6 අපිට ලැබෙනවා 96ක්. ඔන්න එක්වරම අපිට විකුණුම් මිල හොයාගන්න පුළුවන්. ඔන්න අපි කලින් ආකාරයේ හොයාගත්තේ ලාභය. දැන් අපිට ඊළඟට හොයාගත්ත කෙලින්ම අපි විකුණුම් මිල. එහෙනම් අපිට මෙතනින් දැන් ලාභය හොයාගන්න පුළුවන්. කොහොමද? 96න් 60ක් අඩු කරන්න ලාභය ලැබෙනවා 36යි. මේ ආකාර දෙකටම අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට බලන්න දීලා තිනවා ගත් මිල 180යි ලාභයක් සිදු වෙලා තියෙන්නේ කියලා දීලා තිනවා. එතනත් ඔන්න ලාභයේ ප්‍රතිශතය දීලා තිනවා 130යි. 130 නම් අපිට ලාභයේ මුලින්ම හොයාගන්න පුළුවන් නේ. 180ට 130 කියලා කියන්නේ ලාභය ලැබෙනවා 54ක්. එහෙනම් මේ සඳහා මේ අගයන් දෙක එකතු කිරීමෙන් විකුණුම් මිල හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මුලින්ම විකුණුම් මිල එක්වරම හොයාගන්න පුළුවන්. කොහොමද? ලාභයේ 130යි නම් 100ට ගත් භාණ්ඩයක් විකුණලා තියෙන 130ට නේ. මෙතනදී පුතේ අපිට ඔන්න එක්වරම විකුණුම් මිල ලැබෙනවා රුපියල් 234යි. එහෙනම් විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරලා ඊළඟට ලාභය හොයාගන්න පුළුවන් රුපියල් 54යි. ඊළඟ ගැටලුව බලන්න ගත් මිල රුපියල් 150යි විකුණුම් මිල දීලා තිනවා 75යි. එහෙනම් සිදු වෙලා තියෙන්නේ අලාභයක්. අලාභය හොයන්න 150න් 75 අඩු කරන්න. අලාභය රුපියල් 75. එහෙනම් අලාභයේ ප්‍රතිශතය 150ක් අගය ලැබෙනවා. ඊළඟට ගැටලුව ගත් මිල දීලා තියෙන රුපියල් 200යි අලාභයක් සිදු වෙලා තියෙනවා කියලා දීලා තියෙනවා. බලන්න 100ට 10යි අලාභයේ ප්‍රතිශතය. එහෙනම් අලාභය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් විකුණුම් මිල හොයාගන්නත් පුළුවන්. බලන්න මෙතනදී අලාභය ලැබෙනවා රුපියල් 20යි විකුණලා තියෙන. එහෙනම් රුපියල් 180ට. දෙවෙනි ගණන බලන්න පුතේ. ඇඳුම් වෙළෙන්දක රුපියල් 500ට මිලදීගත් කලිසමක් රුපියල් 650ට විකුණයි නම් වෙළෙන්දා ලබන ලාභය සොයන ලාභ ප්‍රතිශතය සොයන. එහෙනම් ලාභය වෙන්නේ රුපියල් 150යි. ලාභ ප්‍රතිශතය ගන්න අපිට වියදම් වූ මුදල. ගත් මිල තමයි ඉර යටින් ලියන්න ඕනේ. ලැබූ ලාභය ඉර උඩින් ලියන්න 100%න් වැඩි කරන්න බලන්න. පිළිතුර ලැබෙනවා 130ක්. ඊළඟ ගැටලුව බලන්න රුපියල් 2500ක් වටිනා විදුලි ස්ථිරිකයක් රුපියල් 2300ට විකිණීමෙන් සිදුවන අලාභය සොයන්න. බලන්න අලාභ ප්‍රතිශතය සොයන්න. අලාභය හොයන්න මෙතනදී ඔන්න ගත් මිල වැඩි නේද? විකුණුම් මිල අඩුයි. ගත් මිලෙන් එහෙනම් විකුණුම් මිල අඩු කරන්න රුපියල් 200යි. අලාභයේ ප්‍රතිශතය එතනත් පුතේ ඉර යටින් අපි ලියන්නේ අපිට ගන්න වැය වූ මුදල. රුපියල් 2500යි සිදු වූ අලාභය රුපියල් 200 ඉර උඩින් ලියන්න 100%න් වැඩි කරන්න. අලාභයේ ප්‍රතිශතය ලැබෙනවා 108යි. හතරවෙනි ගණන බලන්න පුතේ. වෙළෙන්දෙක් ගෙඩියක් රුපියල් 18 බැගින් අඹ ගෙඩි 100ක් මිලදී ගනී. නරක් වීම නිසා අඹ ගෙඩි 20ක් ඉවත් කළ අතර ඉතිරි අඹ තොගය එකක් රුපියල් 30 බැගින් විකුණයි. මෙම වෙළඳාමෙන් ඔහු ලැබුවේ ලාභයක්ද අලාභයක් යන්න නිර්ණය කර ඔහු ලැබූ ලාභය හෝ අලාභය නැත්නම් ඊළඟ ගැටලුව කියන ලාභ අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. බලමු අපි අඹ ගෙඩි 100ක් අරගෙන තියෙනවා රුපියල් 18 ගණන. එහෙනම් ගන්න වැය වූ මුදල කීයද? රුපියල් 18 වැඩි කරන්න 100න් රුපියල් 1800යි. බලන්න අඹ ගෙඩි 80යි විකුණන්නේ. ගෙඩි 20ක් අපි අයින් කරපු නිසා ගෙඩියක් රුපියල් 30 ගහන. විකුණුම් මිල හොයන්න අපි 30 වැඩි කරන්න ඕනේ. ගෙඩි 80නේ. 80යි විකුණුවේ 80න් රුපියල් 2400ක්. ඔන්න ගත් මිල රුපියල් 1800යි විකුණුම් මිල 2400යි. විකුණුම් මිල විශාලයි ගත් මිල නිසා වෙළෙන්දා ලාභයක් ලබා ඇත නේද? එහෙනම් ලාභය බලමු අපි කොහොමද? 2400න් 1800ක් අඩු කරන්න ලාභය රුපියල් 600. එහෙනම් ලාභයේ ප්‍රතිශතය හොයන්නේ. ගත් මිලට ලැබූ ලාභය 100%න් ගුණ කරන්න. ගත් මිල කීයද? 1800යි. ලැබූ ලාභය 600යි. 100%න් ගුණ කරන්න බලන්න 33යි. 3න් එකක් පිළිතුර ලැබෙනවා 100ට. පස්වෙනි ගණන බලන්න පුතේ. ඇඳුම් මසන්නෙකු ඇඳුම් වර්ග කිහිපයක් නිම කිරීමට වැය කරන මුදල් ප්‍රමාණය හා ඒවායේ විකුණුම් මිල ගණන් පහත දක්වා ඇත. බලන්න ළමා කමිසයකට නිෂ්පාදන වියදම 300යි විකුණුම් මිල 350යි. දිග කලිසමකට නිෂ්පාදන වියදම 400යි විකුණුම් මිල 450යි. ගවුමකට නිෂ්පාදන වියදම 500යි විකුණුම් මිල 575යි. වැහි කබායකට
බලන්න නිෂ්පාදනය කරන්න වැය වෙනවා රුපියල් 1000ක් විකුණුම් මිල 1150යි. දැන් මේ අපි හැම එකේම යා ලබා ගන්න ලාභය හොයාගෙන තියෙනවා විකුණුම් මිලෙන් නිෂ්පාදන වියදම අඩු කරගෙන. බලන්න ළමා කමිසයකින් ලබනවා රුපියල් 50ක ලාභයක්. කොච්චරක් වියදම් කරලාද? රුපියල් 300ක් වියදම් කරලා නේද? ළමා කලිසමකට රුපියල් 50ක ලාභයක් ලබන්නේ 400ක් වියදම් කරලා. ගවුමක් සඳහා රුපියල් 75ක ලාභයක් ලබන්නේ 500ක් වියදම් කරලා. වැහි කබායකට රුපියල් 150ක ලාභයක් ලබන්නේ රුපියල් 1000ක් වියදම් කරලා. ඊළඟට බලන්න අහනවා ඉහත එක් එක් දේ විකිණීමෙන් ලැබෙන ලාභය හා ලාභ ප්‍රතිශතය වෙන වෙනම සොයන්න. බලන්න දොන්න දැන් අපි ලාභය වෙන වෙනම හොයලා තියෙනවා. ළමා කමිසයට නිෂ්පාදනය සඳහා 300යි ලාභය 50යි 100%න් වැඩි කරන්න 100ට බලන්න 16යි 3න් 2යි. ළමා කලිසමට බලන්න 400ක් වියදම් කළා තමයි 50ක ලාභයක් ලබන්නේ. 100%න් ගුණ කරන්න 12.5යි. ගවුමක් සඳහා ලාභ ප්‍රතිශතය බලන්න 500ක් වියදම් කරලා තමයි රුපියල් 75ක ලාභයක් ලබන්නේ. 100%න් ගුණ කරන්න 115යි. වැහි කබායක් සඳහා බලන්න පුතේ 1000ක් වියදම් කළා තමයි 150ක ලාභයක් ලබන්නේ. ඒ සඳහා බලන්න ලාභ ප්‍රතිශතය 115යි. ඊළඟට කියනවා වඩා ලාභදායී වන්නේ කුමන ඇඳුම් වර්ගයේ නිෂ්පාදනය කිරීමදයි හේතු සහිතව ලියන්න. එතකොට වැඩි ලාභ ප්‍රතිශතයක් ලබන්නේ යා මොකින්ද? ළමා කමිසය නිෂ්පාදනය කිරීමෙන් වැඩි ලාභ ප්‍රතිශතයක් ලබනවා නේද? 6 වෙනි ගැටලුව බලන්න පුතේ. පොත් වෙළෙන්දුකු රුපියල් 300ක් වටිනා නවකතා පොතක් 125ක ලාභයක් ලැබෙනසේ විකුණයි නම් නවකතා පොතෙහි විකුණුම් මිල සොයන්න. බලන්න කියනවා කීයද? රුපියල් 300ක් වටිනා පොතක්. එහෙනම් ගත් මිල රුපියල් 300යි නේද? 125ක ලාභයක් ලබාගෙන තමයි විකුණන්නේ. ඒකෙන් කියන්නේ මොකක්ද? රුපියල් 100ට පොතක් ගත්තනම් ලාභේ 25ක් අරගෙන එයා විකුණන්නේ රුපියල් 125ට කියලා. එහෙනම් අපි මේ රුපියල් 300 කියන සංඛ්‍යාවේ 100 කොටස් වලට බෙදාගෙන 125න් ගුණ කරන්න ඕනේ. හැම 100 කොටසකටම රුපියල් 25 ගානේ. හැම 100 කොටසක්ම රුපියල් 125 ගානේ තමයි විකුණන්නේ නේද? එහෙනම් රුපියල් 300 100න් බෙදලා 125න් වැඩි කරනවා අපිට විකුණුම් මිල ලැබෙනවා රුපියල් 375ක්. ඊළඟ ගැටලුව බලන්න පුතේ. රුපියල් 12000ක් වටිනා පා පැදියක් 110ක අලාභයක් සහිතව විකිණීමට සිදු වූයේ නම් පා පැදියේ විකුණුම් මිල සොයන්න. එතනින් මොකද්ද කියන්නේ? පා පැදිය රුපියල් 100ට ගත්තනම් 110ක අලාභයක් සහිතව නම් විකුණන්නේ රුපියල් 90ට නේද? එහෙනම් හැම 100ක්ම 100 කොටසක්ම විකුණන්නේ 90 ගානේ. බලමු රුපියල් 12000ට ගත්ත එක විකුණන්නේ කීයටද? එහෙනම් අපි 12000 100 කොටස් වලට බෙදාගෙන 100 කොටස් ගණන හොයා ගන්නවා. එයා වැඩි කරන්න ඕනේ 90 හැම 100 කොටසක්ම 90 ගානේ විකුණන්නේ. එහෙනම් 12000 100න් බෙදලා 90න් වැඩි කරගන්න බලන්න රුපියල් 10800ට තමයි විකුණගෙන තින්නේ. නැත්නම් අපිට සිදු අලාභය වෙනම හොයාගන්න පුළුවන්. 110ක් නේ. 12000න් 110 හොයාගන්න රුපියල් 1200යි. එහෙනම් විකුණුම් මිල හොයන්නේ මේ 12000න් 1200 අඩු කරන්න අපිට ලැබෙනවා පිළිතුර 10800. මේ ආකාර දෙකටම පුතාලට ගැටලුව විසඳ ගන්න පුළුවන්. 8 වෙනි ගණන බලන්න පුතේ. ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙක් පුටුවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 1800ක් වැය කරයි. නිෂ්පාදකයා 120ක ලාභ ප්‍රතිශතයක් සහිතව එම පුටුව තවත් ගෘහ භාණ්ඩ වෙළෙන්දෙකුට විකුණන අතර වෙළෙන්දා 120ක ලාභ ප්‍රතිශතයක් සහිතව එය පාරිභෝගිකයෙකුට විකුණයි. මොකද කරන්නේ? නිෂ්පාදකයා පුටුවක් නිෂ්පාදනය කරනවා රුපියල් 1800ට. මෙයා 120ක ලාභයක් තියාගෙන වෙළෙන්දෙකුට විකුණනවා. වෙළෙන්ද මොකද කරන්නේ? එයා වියදම් කරපු මුදලට තමයි එයා 120ක ලාභයක් තියාගෙන පාරිභෝගිකයාට විකුණන්නේ. බලමු පුතේ. නිෂ්පාදකයා දැන් මේ පුටුව වෙළෙන්දාට අලෙවි කරන්නේ කීයටද කියලා. එයා 100ක් වියදම් කරා නම් තමයි 100කට 20ක ලාභයක් ලබනවා කියන්නේ. එහෙනම් එයා රුපියල් 100ක් වියදම් කරා නම් 120කට තමයි මේ පුටුව වෙළෙන්දට අලෙවි කරන්නේ. බලන්න 1800ක් නම් 100ට 120ක් හොයන්න ඕනේ. එතකොට රුපියල් 2160යි නේද? එහෙනම් වෙළෙන්දට විකුණලා තියෙනවා රුපියල් 2160ට. දැන් වෙළෙන්දා 120ක ලාභයක් ලබන්නේ මේ රුපියල් 2160 තමයි යාගේ බලන්න වියදම් කරපු මුදල වෙන්නේ. එහෙනම් බලන්න අපි මෙතනදී පාරිභෝගිකයා ගන්න මුදල වෙන්නේ මේ 2160 100ට 120ෙන් ගුණ කරලා පාරිභෝගිකයා අරගෙන තියෙනවා පුටුව රුපියල් 2592ට.
එහෙනම් අපි බලමු දැන් වෙලෙන්දා ලැබූ ලාභය. වෙලෙන්දා ලැබූ ලාභය වෙන්නේ මේ පාරිභෝගිකයාට අලෙවි කරපු මිලෙන් අඩු කරන්න මේ වෙලෙන්දා ගත් මිල. කීයද? 2592න් අඩු කරන්න 2160ක් රුපියල් 432යි. බලමු මෙතනදී නිෂ්පාදකයා ලැබූ ලාභය. එයා විකුණන්නේ කීයටද? 2160ට. එයා නිෂ්පාදන වියදම 1800යි. එහෙනම් එයාගේ ලාභය රුපියල් 360ක්. එතකොට බලන්න මෙතනදී වැඩි ලාභයක් ලබාගෙන තියෙන්නේ කවුද? වෙලෙන්දා නේද? 9 වෙනි ගණන බලන්න පුතේ. ශීතකරණයක් රුපියල් 33000ට විකිණීමෙන් වෙළෙන්දකු 10%ක ලාභයක් ලබයි නම් ශීතකරණය ගත් මිල සොයන. ඔන්න ගත් මිල අහන්නේ අපිට විකුණුම් මිල දීලා තියෙනවා 33000යි. බලන්න ගත් මිල රුපියල් 100 නම් 110ක ලාභයක් තියාගෙන විකුණන්න 110ට. ඔන්න මේ 110 කියන ප්‍රමාණය තමයි 33000 නේද? එහෙනම් අපි බලන්න 33000 110න් බෙදලා 100න් තමයි වැඩි කරන්න 100 කියන ප්‍රමාණය හොයන්න ඕනේ. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 30000යි. බලන්න රුපියල් 30000ට තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට බලන්න 10 වෙනි ගැටලුව. විදුලි උඳුනක් රුපියල් 28500ට විකිණීමෙන් වෙළෙන්දුකු 105ක අලාභයක්. ඔන්න විකුණුම් මිල දීලා තියෙනවා අලාභයක් ලැබලා තියෙන. එහෙනම් විදුලි උඳන ගත් මිල සොයන්න. එතනත් බලන්න රුපියල් 100ට ගත්තා නම් 105ක අලාභයක් ලැබලා තියෙනවා නම් අපි 95ට තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් 28500 අපි 95න් බෙදලා මේ 100 ප්‍රමාණය හොයන්න ඕනේ. 100න් ගුණ කරන්න ඕනේ. රුපියල් 30000ට තමයි අරගෙන තියෙන්නේ. 11 වෙනි ගණන බලන්න පුතේ. භාණ්ඩ කීපයක් විකිණීමෙන් වෙළෙන්දුකු ලැබූ ලාභ හෝ අලාභ ප්‍රතිශතය සහ විකුණුම් මිල පහත වගුවේ දී ඇත. එම භාණ්ඩවල ගත් මිල වෙන වෙනම සොයන්න. බලන්න භාණ්ඩය දීලා තිනු බිත්ති ඔරලෝසු විකුණුම් මිල දීලා තිනවා 3240යි. ලාභ ප්‍රතිශතය 108යි. එහෙනම් ගත් මිල හොයන්න. බලන්න 3240 කියන්නේ ලාභය 108යි නම් විකුණුම් මිල මේ 108 කියන ප්‍රමාණය නේද? එහෙනම් 3240 අපි 108න් බෙදලා 100න් ගුණ කරගන්න රුපියල් 3000ක් ගත් මිල වෙනවා. ඊළඟට විදුලි උඳන බලන්න 7500කට විකුණලා තියෙන්නේ 125ක ලාභ ප්‍රතිශතයක් ලැබලා තියෙනවා. එහෙනම් බලන්න 7525ක් ලැබුවා කියන්නේ 125කට තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් 125න් බෙදලා 100න් ගුණ කරන්න රුපියල් 6000කට අරගෙන තියෙන. ඊළඟට බලන්න කැමරාව විකුණුම් මිල දීලා තියෙන 12048ක් අලාභයක් ලැබලා තියෙන්නේ පුතේ 104ක. එහෙනම් 100කට ගත්තා නම් 104ක අලාභයක් ලැබුවා නම් අපි විකුණලා තියෙන්නේ 96ට. එහෙනම් 12048 අපි 96න් බෙදලා 100න් තමයි ගුණ කරගන්නේ. බලන්න අපිට ලැබෙනවා ගත් මිල 12550යි. 4.3 අභ්‍යාසයේ බලන්න පුතේ. පළවෙනි ගැටලුව රුපියල් 25000ක් ලෙස මිල ලකුණු කර ඇති රූපවාහිනියක් විකිණීමේදී 105ට වට්ටමක් පිරිනමනු ලැබේ. පිරිනැමූ වට්ටම එහෙනම් 25000ට 105යි කියන්නේ රුපියල් 1250යි. බලන්න රූපවාහිනී විකුණුම් මිල සොයන්න. එහෙනම් විකුණුම් මිල වෙන්නේ ලකුණු කරමිනෙන් වට්ටම අඩු කරගන්න රුපියල් 23750යි. ඊළඟට දෙවෙනි ගැටලුව 105ක වට්ටමක් හිමිවන රෙදි වෙළඳ සැලකින් රුපියල් 1500ක් ලෙස මිල ලකුණු කර කලිසමක් හා රුපියල් 1200ක් ලෙස මිල ලකුණු කර කමිසයක් මිලදී ගත් විට නිම්දියට ඒ සඳහා ගෙවීමට සිදුවන මුදල කොපමණද? බලන්න කමිසය සඳහා බලන්න 1200න් 195 105ක වට්ටමක් නේ. නම් 1140යි ගෙවන්න ඕනේ. කලිසම සඳහා ගෙවූ මුදල 1500න් 195යි ගෙවන්න ඕනේ. 1425. නම් සම්පූර්ණ ගෙවූ මුදල කියන මේ අගයන් දෙක එකතු කරන් රුපියල් 2565යි. 3 වෙනි ගණන බලන්න පුතේ. උත්සව සමයේ එකම වර්ගයේ පාවහන් විකිණීමට ඇති පාවහන් වෙළඳසල් දෙකක අලවා තිබූ දැන්වීම් දෙකක් පහත දැක්වේ. බලන්න ඒ වෙළඳසැලේ කියනවා සෑම මිලදී ගැනීමකදීම 108ක වට්ටමක්. බී වෙළඳසැලේ මොකක්ද කියන්නේ? රුපියල් 1000කට වඩා ඕනෑම මිලදී ගැනීමකදී රුපියල් 100ක මිල අඩු කිරීමක්. දැන් අපි බලමු පළවෙනි ගැටලුව කියන රුපියල් 1500ක් ලෙස මිල ලකුණු කළ
ඇති පාවහන් යුගලක් ඒ වෙළඳ සැලෙන් මිලදී ගැනීමට වැය වන මුදල. ඒ වෙළඳ සැලෙන් දෙන්නේ 108ක වට්ටමක් නේද? එහෙනම් විකුණන්නේ 92ට. 1500ට 192යි කියලා කියන්නේ අපිට ලැබෙනවා පිළිතුර 1380ක්. බලන්න B වෙළඳ සැලෙන් 1500ක් ලෙස මිල ලකුණු කර පාවහන් යුගලක් මිලදී ගැනීමට ගෙවිය යුතු මුදල. එයා කියනවා රුපියල් 1000කට වැඩි නම් 100ක් අඩු කරනවා කියලා. එහෙනම් 1500 වටිනාකමට 100ක් අඩු කරාම එයාට වැය වෙන්නේ 1400යි. ඒ වෙළඳ සැලෙන් ගන්න වැය වෙන්නේ 1380යි. B වෙළඳ සැලෙන් වැය වෙනවා රුපියල් 1400ක්. බලන්න කියනවා B වෙළඳ සැලෙන් එම පාවහන් යුගල මිලදී ගැනීමෙන් ලැබෙන වට්ටම් ප්‍රතිශතය කොපමණද? වට්ටමේ ප්‍රතිශතය 1500කට රුපියල් 100ක් ලැබෙනවා නේද? 100ට 100ෙන් ගුණ කරන්න 6යි 3ෙන් 2යි. බලන්න පුතේ ඊළඟට කියනවා පාවහන් යුගල කවර වෙළඳ සැලකින් මිලදී ගැනීම වඩා වාසිදායකද? බලන්න 1500නේ දෙන්නටම වියදම් කරන්න ඕනේ මුදල. මෙතන 1500ට 1380යි, මෙතන 1500ට 1400. එතකොට වාසිදායක වෙන්නේ ඒ කියන වෙළඳ සැලෙන් පාවහන් යුගල මිලදී ගැනීම. 4 වෙනි ගණන බලන්න පුතේ. පාපැදි අලෙවිකරුවෙකු රුපියල් 8000කට මිලදීගත් පාපැදියක් ගත් මිලෙන් 125ක ලාභයක් ලැබෙන පරිදි විකිණීම සඳහා මිල නියම කොට ඇත. අත්පිට මුදලට මිලදී ගන්නේ නම් 110ක වට්ටමක් දෙනු ලැබේ. පළවෙනි ගැටලුව කියන පාපැදිය විකිණීමට ලකුණු කොට ඇති මිල සොයන්න. 100කට ගත්තා නම් 125ක ලාභයක් අරගෙන එයා විකුණන්නේ රුපියල් 125ට නේද? එහෙනම් 8000කට ගත්තා නම් 100ෙන් බෙදලා 125න් වැඩි කරන්න විකිණීමට ලකුණු කර මුදල ලැබෙනවා රුපියල් 10000ක්. ඊළඟට කියනවා 110ක වට්ටමක් දෙනවලු. වට්ටම දුන් පසු පාපැදියේ මිල සොයන්න. 100ට ගත්තා නම් 110ක වට්ටමක් දුන්නා නම් අපි විකුණන්නේ 90ට නේද? එහෙනම් 100ෙන් බෙදලා 90ෙන් ගුණ කරන්න අපි මේ ලකුණු කරේ මිලට තමයි පුතේ වට්ටම දෙන්නේ රුපියල් 9000යි. නැත්තම් අපි මේ බයිසිකලේ ලකුණු කර මිලට 110 හොයාගන්න. එතකොට වට්ටම ලැබෙනවා රුපියල් 1000ක්. 10000න් 110ක් කියන්නේ රුපියල් 1000ක්. එහෙනම් මේ 10000න් 110 කියන්නේ 1000 අඩු කරන්න. ඒ ආකාරයටත් පුතාලට මෙතනදී වට්ටම දුන් පසු පාපැදියේ මිල ලැබෙනවා රුපියල් 9000. ඊළඟට කියනවා පාපැදි අලෙවිකරු පාපැදිය මිලදීගත් මුදලින් 120ක ලාභ ප්‍රතිශතයක් ලැබෙනසේ ගත් මිල ලකුණු කරහොත් එවිට පාපැදියේ විකුණුම් මිල සොයන. ඒ කියන්නේ දැන් මෙයා 125ක් ලාභය අරගෙන 110ක වට්ටමක් දෙනවා කියන්නේ නැතුව ගත් මිලට 120ක ලාභයක් ලැබෙනසේ මිල ලකුණු කරා නම් ලකුණු කරන ලද මිල අහනවා නම් ගත් මිල අපි 8000නේ 8000ට 120යි කියන්නේ 120ෙන් වැඩි කරන්න ඕනේ. 8000 100ෙන් බෙදලා 120ෙන් වැඩි කරන්න. එහෙනම් විකුණන්නේ කීයටද? රුපියල් 9600ට. 5 වෙනි ගණන බලන්න පුතේ. වෙළෙන්දෙක් කිසියම් භාණ්ඩයක් අලවියෙන් 110ක් ලාභ ලැබෙනසේ මිල ලකුණු කරයි. ලකුණු කළ මිලෙන් 110ක වට්ටමක් දීමටද ඔහු අදහස් කරයි. මෙම වෙළඳාමෙන් ඔහුට ලැබෙන ලාභය හෝ සිදුවන අලාභය විස්තර කරන්න. බලන්න වෙළෙන්දෙක් කිසියම් භාණ්ඩයක් අලවින් 110ක් ලාභ ලැබෙනසේ මිල ලකුණු කරයි. එහෙනම් එයා ගත් මිල 100 නම් 110ක් ලාභය අරගෙනව නම් විකුණන්නේ කීයටද? 110කට. ඊළඟට මොකද්ද කරන්නේ? ලකුණු කළ මිලෙන් 110ක වට්ටමක් දෙනවා නම් මේ ලකුණු කළ මිල අපි හිතමු නැවත 100යි කියලා. එයාට 110ක වට්ටමක් දෙනවා නම් විකුණන්නේ 90ට. දැන් අපි ලකුණු කළ මිල 100 නෙමෙයි 110. එහෙනම් අපි බලමු ලැබෙන ලාභය හෝ අලාභය කොහොමද කියලා බලන්න. මෙතනින් මං කිව්ව ලැබෙන ලාභය වෙනවා 110ක ලාභයක් නම් 110ට විකුණන්නේ. එහෙනම් විකුණන්නේ 110ට. දැන් මෙතන බලන්න වට්ටම දුන් පසු විකුණුම් මිල. දැන් අපි මෙතනදී ගණුම් මිල වෙන්නේ 110 නේ. 110ට 190කට තමයි විකුණන්නේ. 10ක වට්ටමක් දුන්නා නම් විකුණන්නේ 90ට. අන්න මේ 110ට තමයි දෙවෙනි අවස්ථාවේදී බලන්නේ. එහෙනම් විකුණුම් මිල වෙනවා රුපියල් 99ක්. එයා අරගත්තු මිල එහෙනම් කීයද? මේ මුලින්ම ගත් මිල අපි 100යි කියලානේ ගත්තේ. අන්න රුපියල් 100ට අරගෙන විකුණලා තියෙන්නේ කීයටද? 99ට. ඕනනම් ගත් මිලට වඩා විකුණුම් මිල අඩුයි නේද? ගත් මිල විශාලයි විකුණුම් මිලට නිසා අපිට සිදු වෙන්නේ අලාභයක්. 6 වෙනි ගණන බලන්න පුතේ. එක්තරා තැරැව් සමාගමක් ඉඩමක් විකුණා දීම සඳහා 103ක කොමිස් මුදලක් අය කරයි. රුපියල් ලක්ෂ 50ක් වටිනා ඉඩමක් විකිණීමේදී
ගෙවීමට සිදුවන කොමිස් මුදල කොපමණද? මෙම ගනුදෙනුවෙන් ඉඩම් හිමියාට ලැබෙන මුදල කොපමණද? බලන්න ගෙවීමට සිදුවන කොමිස් මුදල. ලක්ෂ 50ට 103ක් නේද? 1,50,000ක්. එහෙනම් මෙම ගනුදෙනුවෙන් ඉඩම් හිමියාට ලැබෙන මුදල කියන්නේ මේ විකුණුම් මිලෙන් කොමිස් මුදල අඩු කරන්න බලන්න රුපියල් 48,50,000ක්. ඊළඟ ගැටලුව බලන්න 7 වෙනි ගණන. තැරැව්කරුවෙකු විසින් රුපියල් 300,000ක් ඒ කියන්නේ 3 ලක්ෂයක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් විකුණා දීම සඳහා කොමිස් මුදල් වශයෙන් රුපියල් 25,000ක මුදලක් අය කරනු ලැබිනි නම් ඒ සඳහා අය කර ඇති කොමිස් ප්‍රතිශතය ගණනය කරන්න. සම්පූර්ණ මුදලට කොමිස් මුදල ලිව්ව 100%න් වැඩි කරගත්ත බලන්න 8යි 3න් 1යි 100ට. 8 වෙනි ගණන බලන පුතේ වාහනයක් අලෙවි කිරීමේදී තැරැව්කරුවෙකුට රුපියල් 30,000ක මුදලක් ගෙවීමෙන් පසු වාහනේ අයිතිකරුට ලැබෙන මුදල රුපියල් 570,000ක් නම් 5,70,000ක් නම් වාහනේ විකුණුම් මිල කොපමණද? වැය කර ඇති කොමිස් ප්‍රතිශතය කොපමණද? බලන්න විකුණුම් මිල හොයන්නේ මේ අගයන් දෙක එකතු කරන්න නේද? රුපියල් ලක්ෂ 6යි. එහෙනම් කොමිස් ප්‍රතිශතය අපි ගන්නෙ කොහොමද? විකුණුම් මිලට මේ කොමිස් මුදල තමයි පුතේ ලියන්නේ 100%න් ගුණ කරගන්න 105යි. ඊළඟ ගැටලුව බලන්න පුද්ගලයෙකු නිවසක් මිලදී ගැනීමේදී 3%ක කොමිස් මුදලක් ගෙවයි. ඒ අනුව ඔහු කොමිස් ලෙස ගෙවූ මුදල රුපියල් 54,000ක් නම් නිවසගත් මිල සොයන 3%ක ප්‍රමාණය තමයි 54 කියන්නේ. නම් 100%ක් නේ අපි හොයන්න ඕනේ. 54,000 3න් බෙදලා 100න් ගුණ කරන්න අපිට ලැබෙනවා ලක්ෂ 18ක්. මිශ්‍ර අභ්‍යාස පළවෙනි ගැටලුව බලන්න පුතේ. කසුන් තම ඉඩමෙන් පර්චස් 10ක් විකිණීමට තීරණය කළ අතර පර්චසයක් රුපියල් ලක්ෂ 3 බැගින් විකිණීමට අදහස් කරයි. ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා ඔහු තැරැව්කරුවෙකුගේ සේවය ලබා ගන්නා අතර ඔහුට 3%ක කොමිස් මුදලක් දීමට ඔහු පොරොන්දු විය. ඉඩම විකිණීමේදී 1%ක වට්ටමක් ඔහු ගැනුම්කරුට ලබා දුන්නේ නම් ඉඩම විකිණීමෙන් ඔහු ලබන ආදායම සොයන්න. බලන්න පර්චසයක් අපි ලක්ෂ 3 ගානේ නම් පර්චස් 10 විකුණන්නේ රුපියල් ලක්ෂ 30කට. බලන්න මේ විකුණුම් මිල සඳහා තමයි ආ වට්ටම ලබා දෙන්නේ. මේ විකුණුම් මිලට 100%ක ප්‍රමාණය හොයන්න රුපියල් 30,000ක් නේද? බලන්න වට්ටම ලබා දුන් පසු ඉඩමේ විකුණුම් මිල වෙන්නේ නම් මේ අගයන් දෙක අඩු කරගන්න පුතාලට ලැබෙනවා කීයක්ද? රුපියල් 29,70,000ක්. නැත්තම් ඔයාට අනිත් ක්‍රමේ තමයි කෙලින්ම අපිට විකුණුම් මිල හොයන්නේ මේ ලක්ෂ 30ට 199 හොයන්න. ඒ කියන්නේ 100%ක කොමිස් මුදල දුන්නට පස්සේ ඉඩම් හිමියාට ලැබෙන මුදල නේද? වට්ටම ලබා දුන් පසු ඉඩමේ විකුණුම් මිල තමයි මේ ආකාරයට අපිට එක්වරම ලබා ගන්න පුළුවන්. අපිට එතනදි පිළිතුර ලැබෙනවා 29,70,000ක්. ඊළඟට මොකක්ද කියන්නේ? විකුණුම් මිලෙන් දුන් කොමිස් මුදල. ඔන්න විකුණුම් මිලෙන් අපි කොමිස් මුදල දෙන්නේ 100%ක කොමිස් මුදලක් හොයන්න මේ අගය සඳහා. එතකොට අපිට ලැබෙනවා 89,100ක්. කොමිස් මුදල රුපියල් 89,100යි. එහෙනම් ඉඩම විකිණීමෙන් ලබන ආදායම වෙන්නේ කොහොමද පුතේ? මේ මුදලින් අපිට 197 හොයන්න පුළුවන්. නැත්නම් අපිට මේ මුදලෙන් කොමිස් මුදල අඩු කිරීමෙන් ලැබෙන අගය ගන්නත් පුළුවන්. බලන්න පුතේ අගය ලැබෙනවා අපිට රුපියල් 28,80,900ක්. දෙවැනි ගැටලුව බලන්න පුතේ. වාහන මිලදීගෙන විකිණීමේ ව්‍යාපාරයක නිරත වන අමල් රුපියල් ලක්ෂ 50කට වාහනයක් මිලදී ගනී. මිලදී ගැනීමෙන් පසු වාහනය රුපියල් ලක්ෂ 60කට විකිණීමට ඔහු අදහස් කරයි. නමුත් ඔහු ගැනුම්කරුට 3%ක වට්ටමක් ලබා දුන් අතර විකිණීමේදී කොමිස් ලෙස තැරැව්කරුට 2%ක කොමිස් මුදලක් ලබා දුන්නේය. අමල් ලද ලාභය සොයන්න. බලන්න එයා විකුණුම් මිලෙන් මොකද කරන්නේ? 3%ක වට්ටමක් ලබා දෙනවා. එහෙනම් විකුණුම් මිලෙන් අපි 3% හොයන්න ඕනේ. වට්ටම් මුදල 1,80,000යි. එහෙනම් එයා විකුණලා තියෙන්නේ කීයටද? විකුණන අදහස් කරන මුදලෙන් වට්ටම අඩු කරන්න රුපියල් 58,20,000යි. ඊළඟට තැරැව්කරුට මේ අගෙන් තමයි එයා 102ක කොමිස් මුදල ලබා දෙන්නේ. බලන්න 58,20,000ට 102 ප්‍රමාණය හොයන්න 1,16,400. එහෙනම් එයා වාහනේ විකුණලා තියෙන මිල කොච්චරක්ද? මේ 58,20,000න් බලන්න තැරැව්කරුට දුන් මුදල අඩු කරගන්න විකුණුම් මිල. එතකොට එයාට ලැබුණු මුදල කීයද? 57,03,000.
3600යි. එහෙනම් ලද ලාභය හොයන්න එයා ලක්ෂ 50ට අරගෙන තියෙන විකුණුම් මිලෙන් එයාට විකුණීමෙන් ලැබුණු මුදල අඩු කරා අපිට ලැබෙනවා කීයද? ලාභය 7,36,600ක් නැත්නම් 703,600ක්.